ආයිබෝවන් කියලා පිළිගන්නවා ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලි ඔබ සියලු දෙනාම 16 වෙනි වරට පවත්වනු ලබන වයස අවුරුදු 19න් පහළ පිරිමි එක් දින ක්‍රිකට් ලෝක කුසන තරගාවලිය අද සිට ආරම්භ වීමට නියමිත වී තිබෙනවා. ඒ අනුව මෙවර තරගාවලියේ සම්සත්කාරකත්වයේ සිම්බාබ්වේ සහ නැමීබියාව විසින් හොබවන අතර එළම තරගාවලිය ජනවාරි 15 වෙනිදා සිට පෙබරවාරි 6 වෙනිදා දක්වා දින 23ක කාලයක් පුරා පැවැත්වීමට නියමිත වී තිබෙනවා. මෙවර වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය සඳහා කණ්ඩායම් 16ක් සුසුකම් ලබා ඇති අතර එම කණ්ඩායම් 16ක එක කාණ්ඩයකට කණ්ඩායම් 4 බැගින් බෙදී කාණ්ඩ 4ක් යටතේ තරග වදිනවා. ඒ අනුව මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ගෲප් A යටතේ තරග වදින අතර එම කාණ්ඩයට ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට අමතරව අයර්ලන්තය, ඕස්ට්‍රේලියාව සහ ජපානය යන කණ්ඩායම් 3 ඇතුළත් වෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම වටේදී තම කාණ්ඩයේ සිටින අනෙකුත් කණ්ඩායම් 3 සමගම තරග වැදීමට නියමිත වී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම වටේදී සහභාගී වන පළමු තරගය එළඹෙන ජනවාරි 17 වෙනිදා ජපානය සමග පැවැත්වීමට නියමිත වී තිබෙනවා. ඉන්පසුව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවන තරගය අයර්ලන්තය සමග එළඹෙන ජනවාරි 19 වෙනිදාත් කණ්ඩායම වටේදී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගයේ එළඹෙන ජනවාරි 23 වෙනිදා ඕස්ට්‍රේලියාව සමගත් පැවැත්වීමට නියමිත වී තිබෙනවා. ඒ අනුව මෙවර වයස අවුරුදු 19න් පහළ ලෝක කුසාන තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියා. ඒ අනුව මෙවර ශ්‍රී ලංකා සංචිතය සඳහා කීඩකින් 15 දෙනෙකු ඇතුළත් වී තිබෙනවා. ඒ අනුව තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීම වගකීම විමත් දින්සරට හිමි වී තිබෙනවා. මෙම සංචිතය සඳහා පිතිකරුවන් ලෙස නායක විමත් දින්සරට අමතරව ඇඩම් හිල්මි, සෙනුජ වේකුණකොට සහ චමනිදු නිස්සන් යන කීඩකින් ඇතුළත් වෙනවා. මෙම සංචිතය සඳහා පන්දු යවන්නන් ලෙස විග්නේශ්වරන් ආකාශ්, කුගදාස් මදුලන්, රතිත් නිම්සර, මලින්ත සිල්වා යන කීඩකින් ඇතුළත් වී තිබෙනවා. මෙම සංචිතය සඳහා තුන් ඉරව් කීඩකින් විදිහට බීරාන් චමුදිත, කවිජ ගමගේ, චාමික හීනටිකල, දිමන්ත මහවිතාරණ, සෙත්මික සෙනවිරත්න, දුල්නිස් සිගේරා, ජීවන්ත හිරාම් යන කීඩකින් ඇතුළත් වී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට මෙම සමස්ත තරගාවලියම නිවසේ සිට පැහැදිලිව නැරඹීමේ හැකියාව පවතිනවා. ඒ අනුව ඩයලොග් ටීවී නරඹන්නන් හට channel නම්බර් 62 සහ 63 යන ද පාපරේ ක්‍රීඩා නාලිකා ඔස්සේ සහ POTV නරඹන්නන් හට channel නම්බර් 313 සහ 314 යන Star Sports HD නාලිකාව ඔස්සේ මුළු තරගාවලියම සජීවීව නැරඹීමේ හැකියාව පවතිනවා. එළඹෙන පෙබරවාරි මාසයේදී පැවැත්වීම නියමිත 2020 ලෝක කුසන තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් සීමිත පන්දුවර තරගාවලිය එංගලන්ත කණ්ඩායම සමග ශ්‍රී ලංකාවේදී පැවැත්වීම නියමිත වී තිබෙනවා. ඒ අනුව එම තරගාවලිය සඳහා එක් දින තරග 3ක් සහ 2020 තරග 3ක් ඇතුළත් වෙනවා. මෙම තරගාවලිය ආරම්භ කරමින් පළමු එක් දින තරගය ජනවාරි 22 වෙනිදා පැවැත්වීමට නියමිත වී තිබෙනවා. අනතුරුව දෙවන එක් දින තරගය ජනවාරි 24 වෙනිදාත් තුන්වන හෙවත් අවසන් එක් දින තරගය ජනවාරි 27 වෙනිදාත් පැවැත්වීමට නියමිත වී තිබෙනවා. එක් දින තරගාවලිය අවසන් වූයෙන් පසුව තරග 3කින් සමන්විත වන 2020 තරගාවලිය ආරම්භ කරමින් පළමු 2020 තරගය ජනවාරි 30 වෙනිදා පැවැත්වෙනවා. ඉන් අනතුරුව දෙවන 2020 තරගය පෙබරවාරි 1 වෙනිදාත් තුන්වන හෙවත් අවසන් 2020 තරගය පෙබරවාරි 3 වෙනිදාත් පැවැත්වීමට නියමිත වී තිබෙනවා. ඒ අනුව එක් දින තරගාවලිය සඳහා ඇතුළත් වන එක් දින තරගාවලිය තුනම කොළඹ RPM දස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර 2020 තරගාවලිය සඳහා ඇතුළත් වන 2020 තරග තුනම මහනුවර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත වී තිබෙනවා. ඒ අනුව එංගලන්ත කණ්ඩායම සමග එක් දින තරගාවලියට සහ 2020 තරගාවලියට සහභාගී වෙන ශ්‍රී ලංකා සංචිත ඉදිරියේදී මාධ්‍ය වෙත නිකුත් කිරීමට නියමිත වී තිබෙනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටු සභාපති ප්‍රමෝද වික්‍රමසිංහ පවසන පරිදි මෙම තරගාවලිය තුළදී 2020 ලෝක කුසන සදා සහභාගී වන ක්‍රීඩකින් කිහිප දෙනෙකු විවක ගැන්වීමට මෙහිදී තීරණය කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා 2020 කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයින් වන පැතුම් නිස්සංක, කුසන් මෙන්ඩිස්, මනිදු හසරංග සහ දුස්මන්ත තම්විරණ කීඩකින්ම එංගලන්ත තරගාවලිය තුළදී විවේක ගැන්වීමට නියමිත අතර ඒ වෙනුවට ශ්‍රී ලංකා 2020 සංචිතයේ අතිරේක කීඩකින් වන දුෂාන් හේමන්ත, එෂාන් මාලිංග, ට්‍රවින් මැතිව්,
ධනංජය සිල්වා යන අතිරේක ක්‍රීඩකයින්ම එංගලන්ත තරගාවලිය සඳහා යොදා ගැනීමට නියමිත බව වාර්තා වෙනවා. ඉදිරියේදී පවත්වනු ලබන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලය සහ ඉදිරියේදී අලුත් වන ශ්‍රී ලංකා එංගලන්ත ක්‍රිකට් තරගාවලියේ තොරතුරු සමගින් ඔබ නැවත හමු වීමේ බලාපොරොත්තු ඇතිව අදට මම ඔබෙන් සමුගන්නවා. ඉතින් ඔයා තාමත් මාව channel එක subscribe කරලා නැත්නම් දැන්ම channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙනම් අදට මං ගෙයින් එන්න. ඔබ සැමට සුබ දවසක්.